සුබ දවසක් හැම දිනාටම අදත් හරිම අපූරු ලස්සන කතාවක් අරගෙන එනවා රමණිගේ ගල. රමණි ඉපදෙන්නේ 2001 අවුරුද්දේ ඇඹිලිපිටියේදී. පවුලේ ඉන්නේ තාත්තයි ආච්චි විතරමයි. ආච්චි ළඟ තමයි මේ රමණි හැදෙන්නේ. රමණි පුංචි කාලේ ඉඳලා අහිංසක දැරියා. රමණිගේ අම්මා පොඩි කාලෙම නැති වෙනවා. ඊට පස්සේ පුංචි කෙනෙක් ළඟ තමයි රමණි හැදෙන්නේ. පුංචිත් විදේශගත වුණාට පස්සේ රමණි ආච්චි අම්මා ළඟ හැදෙන්න පටන් ගන්නවා. රමණි O level වලින් පස්සේ කොළඹ මාළඹේ පැත්තේ ජොබ් එකකට එනවා. ඒ ප්‍රදර්ශනාගාරයක. එතනින් අඩුපඩියක් ලැබුණ නිසා තමයි රමණි අඳුනන යාළුවෙකුගේ මාර්ගයෙන් සැලොන් එකක අත්උදව්කාරියක් ලෙස වැඩ කරන්න එන්නේ. එතන හිටපු මැඩම් ටිකක් සැරයි. ඒව ඉවස ගන්න බැරි නිසා රමණි එතනින් බලෙන්ම අස් වෙලා ගිහිල්ලා ළඟ තිබිච්ච එයාගේ යාළුවෙක්ගේ ගෙදවල් ළඟ වැඩ කරන්න යනවා. ඒ ගෙදර බෝඩ්ඩින් දෙන ගෙදරක්. එතන බෝඩ් වෙලා හිටපු තවත් පිරිමි ළමයෙක් හිටියා බිම්සර කියලා. ඒ බිම්සර සමග රමණි ප්‍රේමෙන් බැඳෙනවා. බිම්සරගේ තාත්තත් රත්නපුරේ හොඳ ව්‍යාපාරිකයෙක්. එයා පළතුරු සහ එළවලු කොළඹට එවන හොඳ ව්‍යාපාරිකයෙක්. රමණි සහ බිම්සර විවාහ වෙන්න තීරණය කරනවා. ඒ අනුව 2022 දී රත්නපුරේ හොඳ හෝටලයක වෙඩින් එකක් ගන්න ඒ දෙදෙනාට හැකි වෙනවා. පස්සේ ටික කාලයක් යද්දී රමණිගේ ගෙදර එහෙම නැත්නම් සාම්පුරුෂයාගේ ගෙදරදී පරණ අල්මාරියක් අස් කරන්න වෙනවා. මේකෙ තිබිලා රමණිට හම්බ වෙනවා වීදුරු වගේ හරි දිලිසෙන පොඩි ගලක්. රමණි Tamanගේ දැනුම හැටියට තීරණය කරනවා මේක වටිනාකමක් ඇති මොකක් හරි ගලක් කියලා. මේක Tamanගේ ස්වාමි පුරුෂයාට පෙන්නනවා. මේක ඉවර වෙනකන් අහන් ඉන්න මේකේ අන්තිම හරිය තමයි ලස්සනම වෙන්නේ. ඇත්තටම රමණි පුදුමයටපත් වෙනවා. රමණි අනිවාර්යයෙන්ම තීරණය කරනවා රමණි ඉන්නේ කහවත්ත නිසා මේක අනිවාර්යයෙන්ම වටිනාකමක් තියෙන ගලක් කියලා. මේක ස්වාමි පුරුෂයාට පෙන්වන්න අවංකවම තීරණය කරනවා. වෙන ගෑනු වගේ මේ මැණික් ගල අරගෙන පැනලා ගියේ නේ. රමණි මොකද බිම්සරට ආදරේනේ ගොඩක්. හත් දෙයියනේ ඕක ගොඩාක් කල් ඉඳලා අපි හොයපු ගලක්. අනේ ඔයා හොයාගත්ත නේද? ඔයා හරි වාසනාවන්ත අත් දෙකක් තියෙන ගෑණියෙක් කියලා රමණි බදා ගන්නවා බිම්සර. ඔහොම බදාගෙන ඉඳලා නලල ඉඹලා අනේ ඔයා තමයි මේ අපේ වාගෙදරට වාසනාව ගෙන ආපු එක්කෙනා කියලා මේ දෙන්න මේ මැණික් ගල අරගෙන යනවා ගුරුගේ මැණික් කහවත් අන්න එතෙන්ට යනවා. එතෙන්ට ගියාට පස්සේ මේ දෙදෙනා පුදුමයටපත් වෙනවා. පුදුම වටිනාකමක් හම්බ වෙනවා. ඒගොල්ලොන්ට ලක්ෂ 47ක මුදලක් හම්බ වෙනවා. මේ ලක්ෂ 47ක මුදල මේ දෙන්න තීරණය කරනවා ව්‍යාපාරයක් පටන් ගන්න. හැබැයි දෙදෙනා තීරණය කරනවා මුලින්ම අපි විදේශගත වෙමු. ජොබ් එකකට නෙමෙයි. අපි දෙදෙනා ටුවර් එකක් යමු කියලා. ඒගොල්ලෝ ඉන්දියාවේ දිල්ලි වලත් ඊට පස්සේ කැනඩාවෙත් ගිහිල්ලා එනවා. එහෙම ගිහිල්ලා ඇවිල්ලා මේ දෙදෙනා තීරණය කරනවා ව්‍යාපාරයක් කරන්න. මොකක්ද හොඳ ව්‍යාපාරයක් කරන්න කියලා. ඒක රමණි තමයි පටන් ගන්න. මොකද රමණිගේ ගලනේ රමණිනේ මැණික් ගල හොයාගන්න. ඒ නිසා ඒකේ අයිතිය දෙනවා රමණිට. බිම්සර් ගොඩාක් උදව් කරනවා. මේ දෙන්නා හොඳම ආදරෙන් හිටපු යුවලා. වසර දෙකකට පසුව. ඔව් ඉතින් වසර දෙකකට පස්සේ ගමේ ඉඳන් ආපු රමණි දැන් යන්නේ ප්‍රාඩෝ එකක. රමණිට රට වටේම සැලොන් ගෝලියෝ 13 දෙනෙක් ඉන්නවා. බිම්සර කරන්නේ දැන් බිම්සර ඉදා වගේ බිමින් ගියේ නෑ. එයා යන්නේ ප්‍රාඩෝ එක. රමණිට වෙනම ප්‍රාඩෝ එකයි බිම්සරට වෙනම ප්‍රාඩෝ එකයි. බිම්සර ඇවිල්ලා පතල් කැනීම් සම්බන්ධව ඔය ඒ වගේ කහවත්ත හැලියගොඩ ඇඹිලිපිටිය උඩවල මේ හැමතැනම එයා මැණික් ව්‍යාපාරිකයෙක් විදිහටත් ඒ මැණික් ව්‍යාපාරිකයින්ගේ සංගමේ සභාපති විදිහටත් කටයුතු කරනවා. ඒ අනුව රමණිගේ මේ ගල නිසා මේ දෙන්න හරීම සතුටින් ජීවිතේ ගෙවනවා. ගමේ ඉඳන් ආපු රමණි දැන් හොඳ සැලොන් එකක සැලොන් 25ක් 30ක් පමණ ලංකාව පුරා දීපයත රමණි සැලොන් කියලා. එයා පටන් ගන්නවා. බිම්සර තවත් එකක් කරන වාහන රෙන්ට් දෙන ආයතනයක වැඩ කරනවා. ඒ නිසා මේ දෙන්න ගොඩාක් හොඳින් දියුණු වෙනවා.
දියුණු වෙලා හිනි පෙත්තටම යනවා. මේ දෙන්න එකතු වෙලා ලොකු පන්සලක කටින පින්කම්කුත් කරනවා. මොකද බින්දාමනුත් කරන්න බෑ. ඉතින් ඔය විදියට මේ දෙදෙන හරීම සතුටින් ජීවත් වුණා කියලා තමයි මේ කතාව ඉවර කරන්න වෙන්නේ. අසා සිටි ඔබ සැමට ස්තුති වේවා. රමණිගේ ගල මැණික්ගල මෙතනින් ඉවරයි. අපි ලස්සන කතාවක් එක්ක හමු යමු. සබ්ස්ක්‍රයිබ් කරන්න හැම දිනාටම. එහෙනම් ඉතින් සබ්ස්ක්‍රයිබ් එකක් දාන්න හොඳයි. බොහොම ස්තුතියි.